හායි ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් නැති කියලා හිතනවා. අපි දෙන්න අද උදේම මේ යන්නේ උයන්නත්ත වැව පැත්තට. ඉතින් අපි ගොඩක් දවස් ඉඳන් යන්න ප්ලෑන් කරපු තැනක් මේ. අපි බණ්ඩාරගම හොරණ පාරේ හයිවේ එක්සිට් එක පහු කරලා ටික දුරක් යනකොට උයන්නත්ත වැවට හැරෙන්න පාරක් තියෙනවා. මීටර් 500ක් වගේ තමයි ඇතුළට යන්න තියෙන්නේ. වැස්ස දවස්වලට තමයි මෙතන ලස්සනම. අපි එනකොටත් ටික දෙනෙක් එතන හිටියා. ඉතින් අපි යමු ඒ පැත්තට. ඉතින් ඔයාලට මේ පේන්නේ වැවේ පිටවාන. වැස්ස දවස්වලට වැවේ වතුර වාන දානකොට තමයි මෙතන ලස්සනම. ඔයාලට පේනවා ඇති. මෙතන මාරම ලස්සනයි. අනිත් දවස්වලටත් මෙතනට ඕන දවසක යන්න පුළුවන්. උනට වැස්ස දවස්වල මෙතන අමුතුම ලස්සනක් තියෙනවා. මේ වැවේ අතීත ගැන කතා කරොත් අපි දන්න විදිහට වැව හදලා තියෙන්නේ රයිගම් බණ්ඩාර කියන රජතුමා. පසු කාලීනව බ්‍රිතාන්‍ය ජාතිකයෝ විසින් මේවා ප්‍රතිසංස්කරණය කරා කියලා තමයි කියන්නේ. එතන මාරම ලස්සනයි. එතන මේ වැස්ස දවස්වලට ගිහින් බලනවනේ එතන ඒ දවස්වලට තියෙන වෙනස්ම වයිබ් එකක්. හයියෙන් වැස්සොත් මීට වඩා මාර විදිහට වතුර තියෙනවා. දැන් අපි යන වෙලේ නම් එච්චර ලොකු වතුරක් තිබුණේ නැහැ. අපි දෙන්න ඊට පස්සේ එතන ඉඳලා අපි ගියා වැවේ බන්ට් එක පැත්තට. එතනට මුළු වැවම හරිම ලස්සනට පේනවා. හවසටත් මෙතන මාරම ලස්සනයි. ලොකු ඒරියා එකක් තියෙනවා එතන. ඔයාලට යාළුවෝ එක්ක පික්නික් එකක් වගේ එන්නත් හොඳ තැනක්. හවස 4ට 5ට වගේ මෙතන මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති මේ වැවත් එක්ක තියෙන ලොකු ඒරියා එක. ඉතින් ඔයාලා මෙතන නානවා නම් ඒ ගමේ කෙනෙක්ගෙන් අහලා නාන එක තමයි හොඳම දේ. මොකද අනතුරු වෙන්න පුළුවන් ස්ථාන තියෙනවා නිසා නාන්න එපා කියලත් එතන බෝඩ් දාලා තියෙනවා. ඉතින් එතන අපි පැයක් වගේ ඉඳලා අපි ආවා. මෙතන එහා පැත්තේ පොඩි අයට සෙල්ලම් කරන්න තැනකුත් තියෙනවා. ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔයාලටත් ඔයාලගේ යාළුවෝ එක්ක ඔයාලගේ පුංචි පැටව් එක්ක යන්න හොඳ තැනක් තමයි මේක. ඉතින් ඔයාලා මෙතනට යනවා නම් අනිවාර්යෙන් පොලිතින් ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ඒවා දාන්න තියෙන ස්ථානවලට විතරක් දාන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම්.